ඇතිවෙන්නේ මරණය නම් එය නිදහසක් වෙනුවෙන් විය යුතුමයි. මේ ස්පාටකස් නම් විරුවාගේ විනාඩි දෙකක ඉතිහාසගත කතාවයි. පුරාණ රෝම අධිරාජ්‍ය යුගයක ක්‍රිස්තුපූර්ව 73 වෙනි අවුරුද්දට පමණ ජීවත් වූ ස්පාටකස් කියන නැමැති මිනිහෙක් සිටියා. ඔහු රජෙක් නොවිය, යුද නායකයෙකුද නොවිය. ඔහු සරල මනුෂ්‍යයෙක්. නමුත් අධිරාජ්‍යයේ දාසයෙකුද වූවා. ස්පාටකස් මීට පෙර ට්‍රේස් නැමැති ප්‍රදේශයක සටන්කරුවෙකු වුණා. නමුත් ඔහු යුද්ධයකදී අල්ලාගෙන රෝමයන්ට විකුණුවා. එතන ඔහුට ගැලරියන්ට විරුද්ධව සටන් කිරීමට මිනිස් මරණය විනෝදය බවට පත් කළ ග්ලැඩියේටර් ඇරේනාවලට යන්න සිද්ධ වෙනවා. එදිනෙදා ඔහු සටන් කරලා ජීවත් වුණා. නමුත් ඔහුගේ සිත තුළ මැවුනේ වෙනත් යුද්ධයක්. ඒ නිදහසට යුක්තයක්. ඒ නිදහස ගැන සිහිනය ඔහුගේ ඇස්වලින් අනපේක්ෂිත තිලසීමක් වගේ සිත වුණා. මේ සිහිනය ඔවුන්ගේ මිතුරන්ටත් සීරුවක් දුන්නා. එක් රාත්‍රියක කැපුවා නගරයේ ග්ලැඩියේටර් පාසලක ඔවුන් තීරණය කරා ඇතිවෙන්නේ මරණය නම් ඒ නිදහසක් වෙනුවෙන් විය යුතුමයි. එදින සිට ලෝකයේ පළමු විශාල දාස විරෝධය ආරම්භ වුණා. කතා හෝමාරු වුණා. දාසයන් කම්කරුවන් ගොවියෝ සියල්ල එකතු වුණා. ඔවුන්ගේ නායකයා වුන් ස්පාටකස් බිය නැතිව නීති රීතිවලට වඩා මනුෂ්‍යත්වයේ විශ්වාස කළා. ඔහුගේ හමුදාව රෝම හමුදාවන්ට විරුද්ධව සටන් සහ ජයග්‍රහණ ගණනාවක් ලබා දුන්නා. රෝම අධිරාජ්‍යය පවා තැතිගත්තා. දාසයන්ගේ අරගලයට ඒවකට නොදැනුණ බලයක් රෝම අධිරාජ්‍යයට දැනෙන්නට වූවා. නමුත් අවසානයේ රෝමන් ජෙනරල් ක්‍රසුස් විසින් ඔවුන් වට කරගත්තා. ස්පාටකස් ඔහුගේ සොල්දාදුවන්ට කිව්වා, අපි පරාජයට ලක්විය හැකි නමුත් අපි කවදාවත් යටත් නොවෙමු. එක් මොහොතක ඔවුන් අදහැර නොබැසී සටන් කළා. ස්පාටකස් තමන්ගේ අවි අතටගෙන මරණය වෙත මුහුණ දුන්නා. නමුත් ඔහු මරණය දැකගත්තේ නිදහසක් ලෙසයි. අවසන් රෝමියන් ඔවුන්ගේ අනුවාමිකයන් 6000 ඇපියන් වේ මාර්ගය අසලින් කුරුසයේ එනගැසුවා. ඒ අධිරාජ්‍යය බියගන්නන පණිවිඩයක් වුවත් ස්පාටකස්ගේ නම නිදහසට පණගොන් ආත්මයක් බවට